ආයිබෝවන් 1950 වසරේදී එවකට පැවති රජය සාහිත්‍ය ලෝලීන් කම්පනයට පත් කරමින් සාහිත්‍ය කෘති තුනක් තහනමට ලක් කරනවා නැත්නම් වාරණය කරනවා. මේ පොත් තුන තමයි යක්කඩියේ ප්‍රඥාරාම හාමුදුරුවෝ රචනා කර වන කතා කියන පොතත්, ටී.ආර්. ජයවර්ධන මහතා රචනා කර සමාජ සංදර්ශනය කියන පොතත්, තුන්වනුව ජී.බී. සේනනායක ශූරීන් රචනා කර පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහයක් කියන මෙන්න මේ පොත් තුන තමයි වාරණයට ලක් වෙන්නේ. මම අද අසිරිමත් පොත් පිටු තුලින් කල්පනා කරා වාරණයට ලක් වුණු ජී.බී. සේනනායක මහත්තයා රචනා කර මේ පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහය ගැන ඉතාමත් කෙටියෙන් යමක් ඔබත් සමග බෙදා හදා ගන්න. ඊට කලින් ජී.බී. සේනනායක මහත්මයා ගැන වචන කීපයක් කතා කිරීම යුතුයකමක් කියලා මට හිතුණා. අපේ සිංහල සාහිත්‍යයකට පෝෂණය කරන්නට එතුමාගෙන් ලැබුණේ නොමද දායකත්වයක්. එතුමා සිය ජීවිත කාලය තුලදී නවකතා 18ක් 20ක් පමණ ප්‍රමාණයක්, ඒ වගේම කෙටි කතා සංග්‍රහ 7ක් පමණ, ඊට අමතරව යෞවන සාහිත්‍ය, චරිත ප්‍රදාන, සුරංගනා කතා, ශාස්ත්‍රීය පොත්පත්, පද්‍ය ඔය ආදී වශයෙන් විවිධ මාතෘකාවන්ගෙන් යුත් පොත් 50කට අධික සංඛ්‍යාවක් රචනා කරලා තියෙනවා. එතුමා රචනා කර මේ සුරංගනා පොත් කතා පොත් පෙළ මල් කුමාරි, ආල්මැස්සා, රත්හඳුන් රූපය, හීනය, අඹ කතාව, මහ ලෝභය වැනි පොත් අද ඉන්න දරු පරම්පරාවට කියවන්න පුළුවන් නම් ඒක ඔවුන්ගේ පරිකල්පන ඥානයත් රසවින්දනයත් වැඩි දියුණු කරන්නට විශාල පිටුවහලක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. එසේනම් දැන් අපි මේ පලිගැනීම කෙටි කතා සංග්‍රහය ගැන කතා කරමු. මේ පොත එළිදක්වලා තියෙන්නේ 1947 වසරේදී. මගේ දැනීමේ හැටියට කරුණු තුනක් මත මේ පොත අපට වැදගත් වෙනවා. පළමුවෙන්න තමයි ඔබ දන්නවා අපේ රටේ තියෙන නිසඳස් කවි නැත්නම් නිසඳස් කවි ආර කියලා කවි ක්‍රමයක්. මෙන්න මේ නිසඳස් කවි ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා තමයි ජී.බී. සේනනායක මහත්තයා. මේ පලිගැනීම කෙටි කතා සංග්‍රහය අපි අරගෙන බැලුවොත් ඒකේ පටුනේ තියෙනවා නිර්මාණ 17ක්. හැබැයි මේ නිර්මාණ 17ම කෙටි කතා නෙමෙයි. එකක් කෙටි කතාවක්, ඊළඟ එක නිසඳස් කවි පන්තියක්. ආයෙ කෙටි කතාවක්. අන්න ඒ විදිහට එකක් කර එකක් කෙටි කතාවක් සහ නිසඳස් කාව්‍ය පන්තියක් වෙන විදිහට තමයි මේ පොත රචනා වෙලා තියෙන්නේ. දෙවෙනි වැදගත් කාරණේ. ඔබ දන්නවා අපේ රටේ හිටියා ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙක්. ඒ තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. එතුමා අතින් 1972 දී සම්මානනීය චිත්‍රපටයක් හැදෙනවා, නිදානේ කියලා. මා දන්නා තරමින් අදත් අපේ සිංහල සිනමා වංශයේ පළවෙනි චිත්‍රපටි 10 අතරට මේ නිදානේ කියන සිනමා කෘතිය තියෙනවා. මෙන්න මේ සිනමා කෘතිය හදන්නට පාදක වුණ නිදානේ කියන කෙටි කතාව තියෙන්නේ අපි මේ කතා කරන පලිගැනීම කියලා කෙටි කතා සංග්‍රහයේ. තුන්වෙනි කාරණේ. ඒක තමයි අර තහනමට ලක් වුණු හේතුව. එක අතකින් ඒක අද දවසේ විදිහට නම් ආශ්චර්යයට ලක් වෙන කාරණයක් වෙන්න පුළුවන්. මේ පොත තහනම් වෙන්නේ මේක තියෙන මේ පළවෙනි කෙටි කතාව නැත්නම් අම්මා කියන කෙටි කතාව පදනම් කරගෙන. ඒකේ එක්තරා විවාහක සැමියෙක් තවත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වනවා. ඒක හරිම සංගමයකින් තමයි සේනානායක මහත්තයා රචනා කරලා තියෙන්නේ. නමුත් මෙන්න මේ එකම කාරණේ හේතු කොටගෙන තමයි මේ පොත තහනම් වෙන්නේ. ඒකට හේතුපාට මොනවද? මේ සාහිත්‍යයෙන් මෙවැනි දේවල් වලට උඩගෙඩි දෙන්නට, මෙවැනි දේවල් ප්‍රවර්ධනය කරන්නට හොඳ නෑ කියන මතේ ඉඳලා තමයි මේ පොත තහනම් වෙන්නේ. ඒකෙන් අපට පේනවා එදා ඒ කියන්නේ 1950 වගේ කාලෙදී මේ රටේ තිබ්බ සමාජ සංස්කෘතික පසුබිම ගැන කිසියම් අදහසක් අපට ලබා ගන්නට පුළුවන්. අනිත් එක මට හිතන දෙයක් තමයි මේ සාහිත්‍යය කියන්නේ මොනතරම් යහපත් කටයුත්තකට යොදවන්න ඕන දෙයක්ද කියලා ඒ තහනම් කරපු ඇත්තෝ හිතුවා වන්නට පුළුවන්.
කෙසේ වෙතත් එදත් මේ පොතේ තහනමට විරුද්ධ විශාල උද්ඝෝෂණ සිද්ධ වෙලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් කිසියම් කාලයකට හෝ මේ පරිගැනීමේ කෙටි කතා සංග්‍රහය වාරණයට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු තුන නිසා තමයි අපට මේ පරිගැනීමේ කෙටි කතා සංග්‍රහය වැදගත් වන්නේ. ඉතින් දයාබර සහෘදේනි මම ඉල්ලා සිටින ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මේ පරිගැනීමේ කෙටි කතා සංග්‍රහය කියවන්න. එතෙන්දී ඔබට කෙටි කතා වගේම නිසඳස් කාව්‍යත් රස විඳීමේ වාසනාව උරගා බලන්නට පුළුවන්. ඉතින් නැවත දවසක මෙවැනි වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් නතර වෙනවා. ආයුබෝවන්.